හැලෝ ආයිබෝවන්. මැරි කරන්න ඉන්න දෙන්නේ කොහෙදී හම්බුනත් හොඳයි කියලාද ඕගොල්ලෝ හිතන්නේ? ඒ කියන්නේ පාක් එකේ කියලාද හිතන්නේ? හෝටල් එක කියලාද හිතන්නේ? එහෙම නැත්නම් බස් වෝල්ට් එකේ කියලාද? නැත්නම් කෝච්චි පාරේ කියලාද ඕගොල්ලෝ හිතන්නේ? මම හිතන්නේ එහෙම නෙවෙයි. මැරි කරන්න ඉන්න දෙන්නේ හම්බෙන්න ඕන ඊට වැඩිය හොඳම ගැළපෙන තැනක් තියෙනවා. මම ඒ ගැන දැන් විස්තර කරන්න. ඔයගොල්ලෝ හිතලා බලන්න දැන් ඔය මැරි කරන්න හම්බෙන කට්ටිය 100%ක් ගැලපෙන්නේ නැහනේ. කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. යම් යම් ප්‍රමාණවල වලින් තමයි ඒගොල්ලෝ ගැලපෙන්නේ. ඒ ගැලපෙනවට වඩා වැඩිපුරම තියෙන නොගැලපීම. කියන්නේ මිනිස්සු එකිනෙකට වෙනස් නේ. ඒගොල්ලෝ හිතන විදිය, මේ සතුටු විදිය, කැමති දේවල්, අකමැති දේවල් ඒවා අහසට පොළොව වගේනේ. ඒවා තීව්‍ර වෙනවා, අඩු වැඩි වෙනවා මේ ඒ මිනිසුන්ගේ පෞල් පසුබිම් එතකොට ආර්ථික මට්ටම් අනුව ඒව තවත් වෙනස් වෙනවා. හරි සංකීර්ණයි එක එක්කෙනාගේ මේ රුචි අරුචිකම් කියන ඒවා. ඒකට ඌව සමාන කරගන්න තමයි ඕනේ. එතකොට සමාන කරගන්න නම් මොකද වෙන්නේ? සමානට තියෙන අපේ තියෙන දේවල් සමහරව අතාරින්න වෙනවා. සමහර තමන් අකමැති දේවල් ඒව හොඳයි කියලා වැළඳ ගන්න වෙනවා. ඒතර ඔය විවාහයක් කරගන්න යනකොට මේ ඔය ඕකේ තියෙන හොඳම විභාගයක් වගේ වැඩන්නේ ඕක. ඕකේ හොඳම කොටස තමයි හොඳම ටූල් එක තමයි ඔය කැපකිරීම කරන එක. නිකන් හිතලා බලන්න බඳින්න හිතාගෙන ඉන්න දෙන්නේ තිරස් රේඛාවක් තියෙනවා. ඒ තිරස් රේඛාවේ තමයි ඒගොල්ලෝ ස්ථානගත වෙලා ඉන්නේ. ඒ රේඛාවේ එකම තැන ඒගොල්ලෝ ස්ථානගත වෙලා ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ හරි හොඳයි. ඒගොල්ලෝ මේ එකිනෙකා අඳුරගෙන තියෙන එකිනෙකා වෙනුවෙන් කැපකිරීම කරලා හමු වෙලා ඉන්නේ. නමුත් ওই රේඛාවේ දුරස්තව නම් ඉන්නේ. ඒ කියන්නේ කොන් දෙකේ හරි වෙන තැන්වල හරි දුරස්තව නම් ඉන්නේ. අනිවාර්යෙන් දුරස්තවනේ ඉන්නේ ඕන කෙනෙක්. ඒ කියන්නේ මේ තමන් විවිධින්දා ජීවින් කෑනු පිරිමි කට්ටිය විවිධින්දා විවිධ අදහස් දරන හින්දා අනිවාර්යෙන්ම ওই රේඛාවේ දෙපොලක තමයි ඉන්නේ. එතකොට දැන් ওই දෙපොලක හිටියා කියලා මැරේජ් ලයිෆ් එකක් හරියන් සාර්ථක වෙන්නේ නැහනේ. මේ මැරේජ් එක සාර්ථක වෙන්න නම් ওই රේඛාවේ කොතනදී හරි දෙන්න හමු වෙන්න ඕන. ඒකට එක්කෙනෙක් චුට්ටක් ඉස්සරහට එනකොට අනිත් කෙනා ගොඩාක් ඉස්සරහට යන්න වෙනවා. නැත්තම් දෙන්න සමාන දුරක් එන්නම වෙන්න පුළුවන්. එහෙම නැතුව දෙන්න දෙපැත්තේ හිටියොත් ඒ මැරේජ් ලයිෆ් එකක් එතන නැහැ. එතකොට ඔය ඉස්සරහට අනේක ගැන තමයි මම කිව්වේ. ඉස්සරහට යනවා කියන අනිත් කෙනා වෙනුවෙන් ඉස්සරහට යනවා. ඒ කියන්නේ අනිත් කෙනා වැඩිය කැමති වෙන්න වෙනස් වෙන්න ආස නැහැ. මම යා වෙනුවෙන් ගොඩක් දේවල් වෙනස් කරගන්න කැමතියි. ඒ කියන්නේ මොකද්ද? අර රේඛාවත් එක්ක හිටපුවාම එක්කෙනෙක් ගොඩාක් දුර යනවා අනිත් කෙනා ටිකයි එන්නේ. කමන්නේ. එතනදී හම්බ වෙනවා. හැබැයි තව කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ඇවිල්ලා එක්කෙනෙක් ගොඩක් දේවල් වෙනස් කරගන්න කැමති අනිත් කෙනාගේ දේවල් තමන් අකමැති වුණාට තමන් ඒව වැළඳ ගන්න කැමති. අනිත් කෙනත් එහෙමයි. ඒ දෙන්න සමාන දුරක් ඇවිල්ලා හම්බ වෙනවා රේඛාවේදී. තේරෙන්නේ නැති මං හිතනවා මං කියන්න ගිය මේ උදාහරණය ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එතකොට ওই රේඛාවේ ඔය විදිහට ස්ථානගත වෙලා ඉන්න දෙන්නේ කොතනකදී හරි, කොයි ලක්ෂයකදී හරි, කොයි පොයින්ට් එකේදී හරි හම්බුනොත් තමයි එකිනෙකට මුණ ගැහුනොත් තමයි අර හරි මේ මැරේජ් ලයිෆ් එකක් සාර්ථක මේ විවාහ දිවියක් හම්බෙන්නේ. හැබැයි මිනිස්සු බැඳගත්තාම මැරි කරපුවාම ওই විදිහට හැසිරෙන්නේ නැහනේ. සමහරු පොඩ්ඩක්වත් වෙනස් වෙන්න කැමති නැහැ. කිසිම දෙයක් අනිත් කෙනා වෙනුවෙන් කැමති වෙන්නේ නැහැ වෙනස් කරගන්න. තමන්ගේ මතෙම තමයි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ හරියට අර රේඛාවේ දෙකලවරේ ඉන්නා වගේ වැඩන්නේ. ඒගොල්ලෝ සමීප නැහැ, දුරස්වයි ඉන්නේ. ඒතර එහෙම ඉන්න ගියාම ඒක ඉතින් මේ තේරෙනවනේ ඒක මේ හැපි ෆැමිලි ලයිෆ් එකක් නෙමෙයි තියෙන්නේ. ඒතර දෙස් දෙවල් දිදී තමයි ඉන්නේ. කෙනෙක්ගේ අඩු වැඩි කියන මේ අඩුපාඩු කී වැරදි මේ කී තමයි දෙපැත්තට වෙලා ඉන්නේ. එහෙම ඉන්න අය සද්ද නැතු සමහරු ඉන්නවා මේ මොකද ලෝකෙට බයයි හරි සමාජයේ තියෙන ප්‍රශ්න වලට බයයි හරි මූණ දෙන්න බයයි හරි ඉන්නවා. සමහරු මොකද කරන්නේ ටික දවසක් ඉන්න ඩිවෝස් වෙනවා. එතකොට අපි හැම වෙලේම තීරණය කරන්න ඕනේ මැරි කරන්න යන දෙන්නෙක් ඉන්නවා නම් ඔය කියන රේඛාවේ ඔය තිරස් රේඛාවේ කොතනදී හරි හම්බෙන්න ඕන. හම්බෙන්න නම් අපි ඉදිරියට යන්න ඕන. දෙපැත්තේ දෙන්න අඩු වැඩි වශයෙන් ඉදිරියට යන්න ඕන. ඉදිරියට යනවා කියලා කියන්නේ කැපකිරීම කරන එක. මොකද්ද කැපකිරීම කරනවා කියලා කියන්නේ?
අනිත් කෙනා වෙනුවෙන් තමන් අකමැති දේවල් තමන් කැමති දේවල් අතාරින්න වෙනවා. අර අනිත් කෙනා කැමති දේවල් අපි අකමැති දේවල් ඒවා වැළඳ ගන්න වෙනවා. ඒක අඩු වැඩි වශයෙන් දෙපාර්ශ්වයෙන් කරපුවාම අර රේඛාවේ කොතනකදී හරි හම්බ වෙනවා. ඒක තමයි මම අර කිව්වේ මුලින් කතා කරේ මැරි කරන්න ඉන්න දෙන්නේ හම්බෙන්න ඕන හොඳම තැන කියලා. හොඳම තැන තමයි ඔය විවාහ රේඛාවේ කොතනදී හරි මොන පොයින්ට් එකේදී හරි එකිනෙකා මුණ ගැසෙන එක. මුණ ගැසීම වෙනුවෙන් කරන්න තියෙන ලොකුම දේ තමයි කැපකිරීම කරන එක. මං හිතනවා ඔයගලන්ට මොකක් හරි යම් අයිඩියා එකක් එන්න ඇති කියලා මං කිව්ව කාරණාව ගැන. එවනම් අදට එපමණයි. ජය වේවා.